ඔයා දන්නවද ලෝකේ සාර්ථකම මිනිසුන් සහ සබාදහම අතර තියෙන එකම සමානකම මොකක්ද කියලා? ඒ දෙගොල්ලොම දවස පටන් ගන්නෙ ඉර උදා වෙන්නත් කලින්. පාන්දර 4-6 අතර කාලය සබාදහම අපට ලබා දෙන දිව්‍යමය තෑග්ගක් වගේ. ඔයා උදෑසන අවදි වුණ ගමන් කරන පළවෙනි දේ ඔයාගේ මුළු දවසම සහ ඔයාගේ අනාගතයම තීරණය කරනවා. අද මම ඔයාට කියලා දෙන්නේ ඔයාගේ මනස සහ ශරීරය සබාදහමේ ශක්තියෙන් පුරව ගන්න අතිශය බලවත් උදෑසන පුරුදු 3ක් ගැන. මෙන්න මේ පුරුදු 3 ඔයාගේ ජීවිතයට ආලෝකය සහ ප්‍රාණවත් බව රැගෙන එනවා. පියවර අංක 1. පියවි දෙපයින් පෘථුවිය ස්පර්ශ කිරීම. ඔයා අවදි වූ ගමන් පාවහන් රහිතව තනකොළ මත හෝ පස් මත විනාඩි 5ක් ඇවිදින්න. අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය විද්‍යුත් ආරෝපණ සහ ආතතිය පොළොවට උරා ගන්න ආකාරය ඔයාටම දැනේවි. ඒක හරියට ගසක් මුල් හරහා පොළොවෙන් ශක්තිය ගන්නවා වගේ. පියවර 2. පළමු හිරු කිරණ. ඉර උදා වෙලා මුල් විනාඩි 30 ඇතුළත අවම වශයෙන් විනාඩි 10ක්වත් හිරු එළියට නිරාවරණය වෙන්න. මෙමගින් ඔයාගේ මොලේ සෙරටොනින් හෝමෝනය නිපදවන අතර ඔයාගේ දවස පුරාම ඔයාව සතුටින් සහ අවදියෙන් තියෙනවා. පියවර 3. නිහඬතාවය සහ සබාදහමට සවන් දීම. ඔයා දුරකථනය පාවිච්චි කරනවා වෙනුවට විනාඩි කිහිපයක් කුරුල්ලන්ගේ නහදයට හෝ සුළඟේ හඬට සවන් දෙන්න. ඒ නිහඬතාවය තුළින් ඔයාගේ යටිසිතේ විශ්වයේ රිද්මය සමග එකඟ වෙනවා ඔයාටම දැනේවි. ඔයා මේ පුරුදු දින 21ක් එක දිගට කළොත් ඔයාගේ ජීවිතේ පුදුම සහගත වෙනසක් දකින්නට ලැබේවි. ඔයාගේ සිතුවිලි වඩාත් පැහැදිලි වේවි. ඔයා දඩයම් කරමින් සාර්ථක පසුපස දුවනවා වෙනුවට සාර්ථකත්වය ඔයා සොයා එන ආකර්ෂණ මධ්‍යස්ථානයක් බවට ඔයා පත්වේවි. සබාදහම අවදි වන වෙලාවට ඔයත් අවදි වෙන්න. එතකොට විශ්වයේ සියලු සම්පත් ඔයාට විවෘත වෙනවා ඔයාට දැනේවි. අපි හෙට උදෑසන සිටම මේ ගමන පටන් ගමුද? මම ඔයාට හෙට උදෑසන අවදි වෙන වෙලාව පහලින් කමෙන්ට් කරන්න කියලා ආයාචනා කරනවා. සබාදහමේ රහස් තවත් දැනගන්න ලීෆ් ඇන්ඩ් ලයිට් සමග දිගටම රැඳී සිටින්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ලීෆ් ඇන්ඩ් ලයිට්.